ආයිබෝන් දුවපතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ෂාපතනය පිළිබඳව. ඒ කියන්නේ වර්ෂාපතනය කොහොමද ජෛව පද්ධති වලට බලපාන්නේ කියන එක. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ආලෝකය කොහොමද ජෛව පද්ධති වලට බලපාන්නේ කියලා. එතකොට මේකෙදී පළවෙනි කාරණය විදිහට ගන්නවා ශාක වර්ධනය කියන එක. එතකොට ශාකයක් වර්ධනය වෙන්න ඕන කරන ප්‍රධාන සාධකයක් තමයි ජලය කියලා කියන්නේ. දැන් ස්වභාවිකව තියෙන වනාන්තරවලට ඒ වගේම අපි වගා කරන භෝගවලට ජලය නැතුවම බැරි දෙයක්. ඒ ජලය ලැබෙන ප්‍රධාන ප්‍රභවය තමයි නැත්නම් එකම විදිහ තමයි වර්ෂාව කියලා කියන්නේ. එතකොට අපි ජල සම්පාදනයේදී වර්ෂාව නැති කාලයේදී ජල සම්පාදනය කරන උපතීමව එහෙම නැත්නම් අපි ප්‍රධාන වශයෙන් වගාවල් කරන්නේ වර්ෂා ජලය බලාපොරොත්තු වෙන්නේ. එතකොට ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රධාන වැසි දෙකක් තියෙනවා. ඊසාන දිග මෝසම සහ නිර්ත දිග මෝසම විදිහට. එතකොට අන්නේ මෝසම් දෙක පදනම් කරගෙන තමයි ඉස්සර ඉඳන්ම අපි යල මහ කියලා කන්න දෙකක් ඇති වෙලා තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම වර්ෂාව කියන එක මේ භෝග වගාවට එහෙම නැත්නම් ශාක වර්ධනයට බලපෑම් ඇති කරනවා ඍජුවම බලපාන. දෙවෙනි කාරණේ තමයි බිම් සැකසීම. එතකොට ජෛව පද්ධතියේ අපි මොනවා හරි කියන්නේ වගාවක් සිද්ධ කරනවා නම් ඒ භෝගයට ගැළපෙන විදිහට පාංශු පරිසරය හදාගන්න එක තමයි බිම් සැකසීම කියලා කියන්නේ. බිම් සැකසීම පියවර කීපයක් තියෙනවා. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම, අතුරියත් කෑම. ඔය හැම දෙයකටම පොළවේ තියෙන තෙතමන ප්‍රමාණය අඩුයි නම් ඒ වැඩේ කරගන්න තියෙන අපහසුතාවය වැඩි වෙනවා. ඒ වගේම වැඩි ශක්තියක් වැය කරන්න වෙනවා. උපකරණ වලට හානි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තෙතමනේ වුණාට වඩා වැඩි වුණොත් ඒකත් අහිතකර විදිහට බලපානවා. අපි බලාපොරොත්තු වෙන විදිහට බිම් සැකසීම එහෙම නැත්නම් පොළව භෞතිකව හොඳ තත්ත්වයකට ගන්න, කියන්නේ භෝග වගාවට සුදුසු තත්ත්වයකට ගන්න එක ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ප්‍රශස්ත තෙතමනයක් තියෙන්න ඕන බිම් සැකසීම නිවැරදිව කරගන්න නම් අන්න එතනදී වර්ෂාව කියන එක ඉතා වැදගත් වෙනවා. මොකද භෝග වගාවක් සිද්ධ කරන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන ජල ප්‍රභාවය තමයි වර්ෂාව. ඒකට වර්ෂාව ලැබුණාම තමයි බිම් සැකසීම කරගන්න පහසු වෙන්නේ. අනිත් එක තමයි අපි පාවිච්චි කරන ජල ප්‍රභව. ඒ කියන්නේ වර්ෂාව නැති වෙලාවට ජල සම්පාදනය කරගන්න අපි ජල ප්‍රභව භාවිතා කරනවා. අන්නේ ජල ප්‍රභව වලට ජලය ලැබෙන ප්‍රධාන ක්‍රමයක් වර්ෂාව තමයි. එතකොට ගොඩබිම තියෙන ජල ප්‍රභව තියෙන අපි කෘත්‍රිමව හදන ඒවා, ස්වභාවිකව තියෙන ඒවා, ගංගාවල්, ඇල, වැව්, ඒ වගේම පොළොවට යටින් තියෙන භූගත ජල ප්‍රභව තියෙනවා. එතනදී අපි ප්‍රධාන ජල ප්‍රභව දෙකක් ගැන ජලයේ පාඩමේදී ඉස්සරහට කතා කරනවා. එකක් තමයි ආටිසියානු ජලදරය, අනිත් එක තමයි ආටිසියානු නොවන ජලදරය. එතකොට අන්නේ සියලුම ජල ප්‍රභව වලට ජලය ලැබෙන්නේ එහෙම නැත්නම් ඒ ජල ප්‍රභව පුනරාරෝපණය වෙන්නේ වර්ෂාවත් එක්ක. අනෙක් කාරණේ තමයි තෘණ නිෂ්පාදනය. අපි සත්ත්ව පාලනයේදී සත්තුන්ට දෙන කියන්නේ ගව පාලනයේදී ගවයින්ට දෙන ප්‍රධාන ආහාරය තමයි තෘණ කියලා කියන්නේ. එතකොට මේ තෘණ නිෂ්පාදනය වැඩි වෙනවා වෙහි කාලයට, තෘණ නිෂ්පාදනය අඩු වෙනවා වැස්ස අඩු කාලයට. එතකොට ඔන්න තෘණ නිෂ්පාදනයටත් වර්ෂාපතනය ඍජුවම බලපෑම් ඇති කරනවා. එතකොට මේ පොදුවේ වර්ෂාපතනය බලපාන හැටි මේ තියෙන අධික වර්ෂාපතනය පොළොව ජෛව පද්ධතියට බලපාන ආකාරය. එතනදී පළවෙනියට තියෙනවා මෝය කටාශ්‍රිත මත්ස්‍ය ගහණය වැඩි වීම. ඒ කියන්නේ දැන් වර්ෂාපතනය වැඩි වුණාම ගොඩබිම තියෙන දේ ගොඩබිම අපදාවය සිද්ධ වෙනවානේ. මතු පිටින් ජලය ගලාගෙන යනවානේ. ඒ ජලය එකතු වෙන්නේ ගිලිලා ගඟකට. ගඟ කියලා කියන්නේ පොළොවේ තියෙන පහත් මේ භූමි ප්‍රදේශයක් නේ. එතකොට එතනින් තමයි ජලය ගොඩබිමට වැටෙන ජලය මතු පිටින් ගලාගෙන ගිහිල්ලා පහත් තැනකට එකතු වෙලා ඒක දිගේ මුහුද දක්වාම ගලාගෙන යනවා. මෝයකට කියලා කියන්නේ මේ ගඟක් මුහුදට වැටෙන ස්ථානය, කෙරවල. එතකොට එතනදී බෑවුම ගොඩක් අඩුයි, ජලයේ වේගය අඩුයි. ඒ නිසා අර ගසාගෙන ආපු හැම දෙයක්ම ඒ හරියේ තැම්පත් වෙනවා. එතනදී කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් මෙතනට එන නිසා ඒ අවට තියෙන මත්ස්‍ය ගහණය ගොඩක් වැඩි වෙන්න මේක හේතුවක් වෙනවා. අනිත් එක තමයි මත්ස්‍ය අස්වැන්න නෙලීමට හා සැකසීමට බාධා ඇති වෙන. ඒ කියන්නේ දැන් අපි හිතමු අඩු පීඩන කලාපයක් වර්ධනය වීම නිසා අධික වර්ෂාපතනයක් ලැබෙනවා කියලා. එතකොට ඒ කාලෙදී වර්ෂාවත් එක්ක මුහුද රළු වෙනවා. මුහුද රළු වුණාම ඔයාලා අහලා ඇති කාලගුණ ප්‍රවෘත්ති වලට උනත් කියනවා මේ ප්‍රදේශවල කට්ටිය මුහුද යාමෙන් වළකින්න කියලා. අන්න අධික වර්ෂාපතනය නිසා මුහුදු යන්න බෑ, අස්වැන්න නෙලන්න බෑ. ඒ වගේම නෙලාගෙන ආපු අස්වැන්නෙන් කරවල වගේ හදනේම කරවල උඹලකඩ වගේ වේලන වැඩ ටික කරගන්න බැරුව යන. ඒ කියන්නේ අස්වැන්න සකසන්නත් ගැටලුව ඇති වෙනවා.
අනිත් එක තමයි කිවුල්දිය මත්ස්‍ය කර්මාන්තය. කිවුල්දිය කියලා කියන්නේ කරදියට වඩා ලවණතාව අඩු, මිරිදියට වඩා ලවණතාව වැඩි පරිසර පද්ධතියක්. එතකොට මේ කිවුල්දියේම වර්ධනය වෙන විශේෂ මත්ස්‍ය විශේෂ ඉන්නවා. ඒ කියන්නේ ඉස්සෝ හැම ඇති කරන්නේ අපි මේ කිවුල්දියේ. එතකොට එයාලට ප්‍රශස්ත වර්ධනයක් ඇති වෙන්න නම් තියෙන්න ඕන ලවණ පරාසයක් තියෙනවා. ඒකට වඩා ලවණතාව අඩු වුණත් එයාලට ඉන්න අමාරුයි, වැඩි වුණත් ඉන්න අමාරුයි. වැස්සත් එක්ක සිද්ධ වෙන දේ තමයි වර්ෂා ජලය කලප වලට එකතු වුණාට පස්සේ ලවණතාව අඩු වෙනවා. ලවණතාව අඩු වුණාට පස්සේ අන්න කියන්නේ ලවණ සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වුණාම මේ මත්ස්‍යයන්ට වර්ධනය වෙන්න ප්‍රශස්ත විදිහට වර්ධනය වෙන්න බැරුව යනවා. අන්න අස්වැන්න අඩු වෙන්නේ ඒක හේතුවක් වෙනවා. අනිත් එක තමයි වැස්සත් එක්ක රෝග ව්‍යාප්ත වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් මිනිසුන්ට හැදෙන ලෙඩ වගේම අපිට වැදගත් අපි ඇති කරන සත්තුන්ට රෝග ඇති වෙන්න මේක හේතුවක් වෙනවා. හේතුව තමයි වැස්ස ලැබුණා කියලා කියන්නේ පරිසරයේ තෙතමනය වැඩි වෙනවා. තෙතමනය වැඩි වුණ ගමන් සුද්ධ ජීවීන්ට හොඳ පරිසරයක් හැදෙනවා උන්ගේ ගහණය වැඩි කරගන්න. ඒ වගේම උන්ට ව්‍යාප්ත වෙලා යන්නත් හරි පහසුයි ජලය තුලින්. ඒ නිසා වර්ෂාවත් එක්ක රෝග ව්‍යාප්ත වෙන හැකියාවත් ගොඩක් වැඩි වෙනවා. අනිත් එක තමයි ඉදිකිරීමේ ශේෂ්ත්‍රයට. අපි මොනවා හරි මංමාවත් ඒ වගේම ගොඩනැගිලි මත්ස්‍ය පොකුණු ඔය වගේ මොනවා ඉදි කරන්න ගියත් වර්ෂාවත් එක්ක ඉදිකිරීමේ කටයුතු හරියට කරගන්න බැරුව යනවා. ඒවට බාධා ඇති වෙනවා. අනෙක් කාරණේ තමයි මේ වර්ෂා වැඩි වුණාට පස්සේ ගම් වතුර නායම් වගේ දේවල් ඇති වෙනවා. දැන් මේ පහුගිය කාලෙත් අධික වර්ෂාවත් එක්ක නායම් සිද්ධ වුණා, ගම් වතුර ඇති වුණා. එතකොට මේ දේවල් වලින් මිනිසුන්ගේ වගාවන් ඊට පස්සේ කට්ටියගේ දේපල වලට සෑහෙන හානි සිද්ධ වෙනවා මේවා නිසා. මෙතන භෝග වලට හානිය ගත්තොත් වර්ෂාවත් එක්ක දැන් ගඟක් කියන්නේ වර්ෂාව ලැබුණාට පස්සේ ගඟේ වතුර මට්ටම වැඩි වෙනවා. ගඟේ වතුර මට්ටම වැඩි වුණාම ගඟ ඉතුරුවොත් එහෙම ඒ අවට තියෙන ගොවි බිම් ටික යට වෙලා යනවා. එතකොට ඒ අස්වැන්න කියන්නේ වගාවම ඇත්තටම විනාශ වෙලා යනවා. අනිත් එක තමයි අස්වැන්නු නෙලීම හා සැකසීමට ඇති වෙන බාධා. දැන් හිතන්න වැස්ස වැඩි වෙච්ච කාලෙකදී වැස්ස වහින කාලෙට ගොයම් පැහුනොත් එහෙම නැත්නම් ගොයම් පැහැෙන කාලෙට වැස්ස ආවොත් ගොයම් ටික කපා ගන්න මැෂින් එහෙම දාගන්න බැරුව යනවා. දැන් ගොඩක් වෙලාවට අස්වැන්න නෙලන්නේ කම්බයින් හාවස්ටර් පාවිච්චි කරලානේ. එතකොට ඒක කුඹුරට දාගන්න විදිහක් නැතුව යනවා. කුඹුරේ එරෙලා ඒක ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා වර්ෂාවත් එක්ක. අනිත් එක තමයි නෙලාගත් අස්වැන්න වේල ගන්න ගියාමත් ගැටලු ඇති වෙනවා වැස්සත් එක්ක. එතකොට අස්වැන්නු නෙලන්න සකසන්න ඒ වගේ වට හානියක් වෙනවා. ඒ වගේම පසු අස්වැන්නු හානියත් වැඩි වෙනවා. අස්වැන්න නෙළුවට පස්සේ වර්ෂාව ලැබෙන්න ගත්තාම. අනිත් එක තමයි පාංශු කාදනය. පාංශු කාදනය කියලා කියන්නේ පස් අංශුවක් පාංශු දේහයෙන් වෙන් වෙලා ගලා තව තැනකට ගිහිල්ලා තැම්පත් වෙනවා නම් ඒකට අපි කියනවා පාංශු කාදනය. ඕක වෙන්න ප්‍රධාන සාධකයක් තමයි ජලය කියලා කියන්නේ. වර්ෂාවත් එක්ක පොළවේ තියෙන පස් අංශු ගැලවිලා ගලාගෙන යන ජලයේ ගසාගෙන ගිහිල්ලා තව තැනක තැම්පත් වෙනවා නම් ඒකට කියනවා පාංශු කාදනය කියලා. මේක ජෛව පද්ධති වලට විවිධාකාරයෙන් බලපානවා. එකක් තමයි ජලාශවල තියෙන ධාරිතාව අඩු වෙන්න මේක හේතුවක් වෙනවා. පස් අංශු ටික ගසාගෙන ගිහිල්ලා ජලාශයක තැම්පත් වුනහම වැවේ තැම්පත් වුනොත් එහෙම වැවේ ධාරිතාව ජලය අල්ලන්න තියෙන කැපැසිටි එක අඩු වෙලා යනවා. ඒ වගේම ජලයට මේ පස් අංශු එකතු වුනහම පස් අංශු වල තියෙන මැටි අංශු ටික අවලම්බනය වෙලා තියෙනවා ජලයේ. ඒ ටික අවසාදනය වෙන්නේ නැහැ ඉක්මනට. එහෙම වුණාම ඒක මත්ස්‍යයන්ගේ කර්මල් වල තැම්පත් වෙලා උන්ට ශ්වසන අපහසුතාවය ඇති වෙලා මත්ස්‍ය ගහණය අඩු වෙන්නත් හේතුවක් වෙනවා. අනෙක් කාරණේ තමයි මත්ස්‍යයන්ගේ බිත්තර ටික මේ රොන් මඩ වලට වැලි වලට යට වෙලා ගියොත් එහෙම ගසාගෙන එන බොර වතුරේ කියන්නේ ගසාගෙන එන ජලයේ තියෙන පස් අංශ නිසා ඒ බිත්තර ටික ආවරණය වෙලා ගියොත් වැහිලා ගියොත් එහෙමන්න ඒවාගෙන් පැටව බිහි වෙන එක නැති වෙලා මත්ස්‍ය අස්වැන්න අඩු වෙන්නේ ඒකත් හේතුවක් වෙනවා. ඔන්න ඔය වගේ කාරණා ගොඩක් බලපානවා මේ පාංශු කාදනයත් එක්ක. හරි ඊගාට අපි බලමු වර්ෂාපතනය දැන් වැඩි වුණාම වෙන දේවල් අපි මේ කතා කරේ. වර්ෂාව නැති වුණොත් එහෙම නැත්නම් වර්ෂාපතනය අඩු වුණොත් එහෙම වෙන්න පුළුවන් දේවල් ඊගාට අපි බලමු. හොඳයි ඊළඟට අපි කතා කරන්නේ වර්ෂාපතනය අඩු වීම කොහොමද ජෛව පද්ධති වලට බලපාන්නේ කියන එක. ඒකට ඒකෙදී මත්ස්‍ය අභිජනන රටාව වෙනස් වීම තමයි පළවෙනි කාරණේ විදිහට ගන්න. ඒ කියන්නේ අර සමහර කාප් විශේෂ එහෙම තියෙනවා ජලාශවල ජල මට්ටම අඩු වුණාට පස්සේ යාළගේ
අභිජනනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔන්න මත්ස්‍ය ගහණය අඩු වෙන්න ඒක හේතුවක් වෙනවා. වර්ෂාව අඩු වෙලා ජලාශවල ජල මට්ටම අඩු වීම. අනිත් එක තමයි පරිසර පද්ධති විනාශ වීම. අපි දන්නවා වර්ෂාපතනයත් එක්ක තමයි සියලුම ශාක ප්‍රජාව ඒ වගේ මේ යවටේ ඉන්න සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ජලය නැති වුනහම වර්ෂාව අඩු වුනහම ඒ පරිසර පද්ධතිවල තියෙන තුලිතතාව බිඳ වැටිලා යනවා. ඒ වගේම දැන් මෙතනදී ස්වභාවික පරිසර පද්ධති වෙන්නත් පුළුවන්, කෘත්‍රිම පරිසර පද්ධති වෙන්නත් පුළුවන්. අපි තුමු ජලාශයක් අවට තියෙන පරිසර පද්ධතියක් නම්, පොකුණක් අවට තියෙන පරිසර පද්ධතියක් නම්, ඒකේ ජල මට්ටම අඩු වෙන්න ඒකේ තියෙන ශාක ප්‍රජාවට, සත්ත්ව ප්‍රජාවට අහිතකර විදිහට බලපානවා. උන්ට ඒ පරිසරයේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම අපි වගාවක් නම් කරලා තියෙන්නේ. කෘත්‍රිම පරිසර පද්ධතියක් විදිහට අපි වගාවක් කරලා තියෙනවා නම් වර්ෂාව නැති වුණොත් අපිට ජල සම්පාදනය කරගන්නත් බැරි වුණොත් එහෙම අන්න වගාව සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. ඒක තමයි ජලාශ සිඳී යාම. වර්ෂාපතනේ නැති වුනහම ජලාශයේ ජල මට්ටම එන්න අඩු වෙනවා. අන්න මත්ස්‍යයින්ට අර කලින් වගේ අභිජනන රටාවල් වෙනස් වෙනවා. එතකොට මත්ස්‍යයින් පැටවුවා මේ ගහණය අඩු වෙනවා, මත්ස්‍ය ගහණය අඩු වෙනවා ඒක නිසා. අනිත් එක තමයි සම්පූර්ණයෙන් හිඳී යාම නිසා ඒකේ තියෙන සියලුම ජෛව පද්ධති ටික විනාශ වෙලා යනවා. අනිත් එක ජලයේ ලවණතාව වැඩි වීම. ලවණතාව කියලා කියන්නේ දැන් අපි හිතමු මේ තියෙන්නේ පසේ මතු පිට ස්තරය, මේ තියෙන්නේ පස් අංශු කියලා හිතන්න. මේ විදිහට පස් අංශු වලින් තමයි පස හැදිලා තියෙන්නේ. වැලි, මැටි, රොන් මඩ වගේ අංශු. එතකොට මේකේ මේ තමයි තියෙන්නේ මාතෘ පාෂාණය. මාතෘ පාෂාණයේ ඉඳන් තමයි භූගත ජලය පිරෙන්න පටන් ගන්නේ. අපි හිතමු මෙන්න මේ හරියට එනකන් දැන් ඔන්න භූගත ජලය තියෙනවා. මේ භූගත ජලයේ මේ පස් අංශු අතරනේ මේ ජලය තියෙන්නේ. අපි කියනවා පාංශු ද්‍රාවණය කියලාත් මේක. මේ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙනවා විවිධ ලවණ වර්ග. මොකද මෙතන khනිජ වලින් මේ පාෂාණ හැදිලා තියෙන්නේ. ඒතකොට මේ වගේ තියෙන ලවණ වර්ග මේකේ දිය වෙනවා. ඒ දිය වෙච්ච ලවණත් එක්කම අපි කියනවානේ පස පෙඟෙනවා කියලා. මේ වතුර මේ හරි පිරලා තිබ්බට මේකේ තියෙන තෙතමනය, කේශාකර්ෂණය හා එක ආසක්ත සංසක්ත බල නිසා ජලය ඉහළට එනවා. ඉහළට ඇදිලා එන්නේ නිකන් අර පෙඟිලා වගේ තමයි මේ හරිය පස තියෙන්නේ. තෙතමනයක් තියෙන්නේ. එතකොට ඒත් එක්ක මේ තියෙන ජලය තමයි ටික ටික ඉහළට එන්නේ. ඒ එනකොට ජලයේ දියලා තියෙන ලවණත් එක්කම මෙයා උඩට එනවා. ජලයයි ජලයේ දිය වෙච්ච ලවණයි සියල්ලත් එක තමයි මේක පොළොව මතු පිට ආසන්නයට එන්නේ. මතු පිටට ආවට පස්සේ ජලය වාෂ්ප වෙලා යනවා ලවණ ටික මේ මතු පිට ඉතුරු කරලා. ලවණයි ජලයයි දෙන්න ආවා, ජලය වාෂ්ප වෙලා ගියා, ලවණ දැන් මෙතන ඉතුරු වෙනවා. දීර්ඝ කාලීනව ඕක එන්න ඔය විදිහට වුණොත් එහෙම වාෂ්ප වෙනවා විතරයි, වහින්නේ නැති වුණොත් මේ ඉහළට ආපු ලවණ ටික පල්ලෙහාට එන්නේ නැති වෙනවා. වර්ෂාව ලැබිච්ච ගමන් වෙන්නේ මේ ලවණ ටික වර්ෂා ජලයත් එක්ක අහපව් පල්ලෙහාට එනවා. මොකද වැස්සහම මේ ඉහළ තියෙන ජලය පහළට කාන්දු වෙනවා. කාන්දු වෙලා ඒක පස් අංශු අතරින් වෑසිලා භූගත ජලයට දක්වා එනවා. හැබැයි අඛණ්ඩව වර්ෂාපතනය ලැබුණ නැති වුණොත් වාෂ්පීකරණය සිද්ධ වෙනවා. පොළොව මතු පිට ලවණ එක දිගටම එනවා. අන්න ලවණ සාන්ද්‍රණය මෙතන වැඩි වුණාම මේ හරියේ භෝග වගා කරන්න අපහසු වෙනවා. පස ලවණතාවය, පසෙහි ලවණතාවය වැඩි වෙලා. එතකොට මේක වර්ෂාපතනය ලැබුණොත් එහෙම මේ ලවණ ටික හේදිලා පල්ලෙහාට එනවා. වැස්ස අඩු වෙන කාලෙට ඔය ගැටලුව තියෙනවා. වැස්ස අඩු, සාමාන්‍යයෙන් වැස්ස අඩු ප්‍රදේශවල කොහොමද දැන් උත්තලම හම්බන්තොට වගේ ප්‍රදේශවල මේක වැඩි, වාෂ්පීකරණය වැඩි, වර්ෂාපතනය අඩු. ඒ නිසා පොළොවේ මතු පිට ලවණතාව වැඩි වෙන්න ඒක බලපාන. අනෙක් කාරණේ තමයි ලැබු ගිනි ඇතිවීම. ඒක නම් සාමාන්‍යයෙන් වියලි පරිසර තත්ත්වයකදී ස්වභාවිකව ගිනි ගැනීම ඇති වෙලා, වනාන්තර විනාශ වෙලා, පරිසර පද්ධති වලට හානි වෙලා, ඒක ජෛව පද්ධතියට හිතකර විදියට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ටික තමයි එතකොට වර්ෂාවේ බලපෑම් විදිහට අපි දැනගෙන ඉන්න ඕන. එතකොට මෙතනදී මේ මම අනවශ්‍යයෙන් සටහන් කරලා තිබ්බ කරුණු ටික අපි පාඩම් කරගන්න ඕන කාරණා විදිහට අනිත් දේවල් මේකට අදාළ අපි හිතමුකෝ ජෛව පද්ධතිය ආශ්‍රිත මාකරේ විභාගයට රචනා ප්‍රශ්නයක් අහුවා කියලා. ඒකෙදි අපි හිතමු මෙහෙම එකක්. ජෛව පද්ධති වලට වර්ෂාපතනය බලපාන ආකාරය විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් අහුවොත්
අපි මෙන්න මේ කරුණු ටික පාඩම් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා තේරුම් ගත්ත දේවල් වලින් ඒ කරුණ විස්තර කරනවා. ඒක ඔයාගේ භාෂාවෙන් ඔයාලට විස්තර කරන්න අවසරය තියෙනවා. ඔයාගේ අභිමතයේ පරිදි ඒක විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේකෙදි විස්තරය කියලා කියන එක ඔයා කටපාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි, තේරුම් ගන්න ඕන දෙයක්. දැන් මෙතනදී මත්ස්‍ය අභිජනන රටා වෙනස් වීම කියන එක තමයි කාරණේ. ඒක විස්තර කරන්න ඕන ඔයා. ඇයි මත්ස්‍ය අභිජනන රටා වෙනස් වෙන්නේ වර්ෂාපතනයත් එක්ක? එතකොට වර්ෂාපතනය අඩු වුණාම ජලාශවල ජල මට්ටම අඩු වෙනවා. ජලාශවල ජල මට්ටම අඩු වුණාම කාප් වගේ මත්ස්‍ය විශේෂ ස්වභාවිකව අභිජනනය වෙන එක නවතිනවා. අන්න අභිජනන රටා වෙනස් වුණා වර්ෂාපතනයේ බලපෑම නිසා. අන් ඒ තේරුම් ගත්ත කාරණේ තමයි මේක විස්තරයේ විදියට බලාපොරොත්තු වෙන්නේ. මාකින් එක සාමාන්‍යයෙන් විස්තරයක් දෙන්නේ නැහැ. කරුණු ටික දෙනවා. මෙන්න මේ කරුණු තියෙනවා නම් විස්තරයකට ගැලපෙනවා නම් ඒකට අදාළ ලකුණ හම්බ වෙනවා. ඒ නිසා අපි දැන් විභාගයේ ඉලක්ක කරගෙන නම් මේ වැඩේ කරන්නේ. අපි ප්‍රැක්ටිස් කරන්න ඕන කැලලක් තියෙනවා. ඒක තමයි මම මේ කියන්නේ. කියන්නේ අපි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ලිඛිත පිළිතුරක් නම් අපි ඒක ලියන්න හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට ඔයාලා ගෙදරදී කරන්න ඕන වැඩේ තමයි තනියම කරගන්න ඕන දේ තමයි මේ ලබාගත් දැනුම ඔයා තහවුරු කරගන්න ඕන. ඒ වගේම විභාගෙට මේක කොහොමද ලියන්නේ කියන එක ප්‍රැක්ටිස් කරන්න ඕන. එතනදී මේ වගේ එකකින් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒකට අදාළව ලියන්න අපි පුරුද්ද හදා ගන්න ඕන. එහෙම වුණාම විභාගෙට ගියාම ඒක අපිට අලුත් දෙයක් වෙන්නේ නැහැ.